ගෙදරින් එළියට යනකොට අම්මා බලාගෙන ඉන්නවා. පරක්කු වෙනකොට කෝල් එකක් ගන්නවා. එතකොට කියනවලු කොහේ හරි කාඩ් ගහනවා, කොහේ හරි කරම් ගහනවා. ඕවනේ කියන්නේ. කොහේ හරි තියෙන බොරුවක් කියනවා. කොල්ලා කිව්වා හාමුදුරනේ දවසක් මොකකට හරි පොලිසියට අහුවෙලා. මේක ඉතින් අහුවෙනකම් තේරෙන්නේ. මට ඔය ගොඩක් පොලිස් ස්ථානාධිපතිවරුන් කියන කාරණයක් තමයි හාමුදුරනේ රාජකාරී ජීවිතේ කවදාවත් දැකලා නැවු යාළුවෙක් කැවිලා අපදෙනවා. දැන් අර මේ පැතිවල කසිප්පු තියනවද නැහැ? නැත්තරම යහන. තියෙනවා නම් මම දන්නේ තියෙනවද කියලා. ඔය පාර යනකොට එක්ක බීලා වුණාම එත්තු පැකට් එකක් පිටින් අහුණාම අර බොණ්ඩ කියපු එක ජීවිතේවත් අපදෙන්න නෝද? එක්ක දරුවෙක් යනවා. නැත්නම් අම්මා තාත්තා නැත්නම් පිරිද වැඩ කවුද යන්නේ? අර කොල්ලා කියනවා. හමුදුරනේ අම්මා ආවට පස්සේ ඇහුවලු නඩුවාරට සල්ලි හොයාගත්තද? අම්මා කිව්වලු කරාමු දෙක උගස් තියන්න ගියා සල්ලි මදි. සින්නටම වික්ක කිව්වලු. කොල්ලා කියනවා හමුදුරනේ කවදාවත් අම්මගෙන් තොරව ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්නකම් වදේ කවුද? අම්මා තාත්තා. හැබැයි මොකක් හරි වුණාම කවුද?